ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා සම්පූර්ණයෙන්ම ෆ්‍රී AI software එකකින් prompt එකක් හදාගෙන ඒක එතන paste කරලා එතනින්ම වීඩියෝ එක generate කරගෙන අන්න ඒ software එකෙන්ම වීඩියෝ එක edit කරලා download කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ software එක සම්පූර්ණයෙන්ම free තමයි අපිට දෙන්නේ. ඉතින් ඔයාලට මේක buy කරලා මේක ගන්නත් පුළුවන්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේකෙන් free ඔයාලට AI වීඩියෝ එකක් හදලා එතනම වීඩියෝ එක edit කරලා download කරගන්න කොහොමද කියලා. එහෙනම් තවත් කතා කර ඉන්න ඕනේ නැහැ. දැන්මම දාන්න වීඩියෝ එකට like එකක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා Google එකට ගිහින් search කරන්න Google Vibes කියලා. හරි ඔයාලට පේනවා මේ පළවෙනියටම එනවා link එකක්. ඒකට ඔයාලා යන්න ඕනේ. හරි ඔයාලට දැන් මේකට sign up වෙලා ඉන්න ඕනේ. අපි ඉස්සලා මෙන්න මේ button එකෙන් ගිහිල්ලා මේකට sign up වෙලා ඉමු. හරි ඔයාගේ වැඩ කරන Gmail එකක් දීලා මේකට මෙන්න මේ විදිහට ලේසියෙන්ම sign up වෙන්න පුළුවන්. හරි දැන් ඔයාලා මේ කොටස close කරලා දාන්න. හරි මෙන්න මෙතෙන් තමයි ඔයාලගේ වීඩියෝ එක generate කරගන්න තියෙන්නේ. මෙන්න මෙතන අර edit app වල වගේ ඔයාගේ වීඩියෝ clips ටික දාගෙන යන්න තමයි තියෙන්නේ. ඔයාලට පේනවා මෙතන VO කියලා එකක් තියෙනවා. ඒකට ඔයාලා යන්න ඕනේ. මෙන්න මෙතෙන් තමයි ඔයාගේ වීඩියෝ එක generate කරන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි ඔයාලගේ prompt එක ඇතුළත් කරගන්න ඕනේ. හරි මම ගොඩක් සරල prompt එකක් මෙතන ඇතුළත් කරගන්නවා. මෙන්න මේ තියෙන arrow එක උඩ එකපාරක් ක්ලික් කරන්න. හරි ඔයාලට මෙතන පේන ඇති උඩින්ම එකක් තියෙනවා create from search කියලා. ඒක ඔයාලා තෝරලා තියන්න. හරි ඔයාලට පේන ඇති මෙතන landscape කියලා තියෙනවා. එතනින් ඔයාලා මේක එන්න ඕනේ විදිහ කියන්නේ short size එකද නැත්නම් long video size එකද කියලා තෝරන්න. මම මෙතනින් short size එක දෙනවා. හරි ඔයාලට පේන ඇති මෙතන generate කියලා බටන් එකක් තියෙනවා. ඒක උඩ ඔයාලා ක්ලික් කරන්න ඕනේ. හරි ඔයාලට පේනවා මෙතන generate වෙන ගමන් තමයි තියෙන්නේ. කලින් පේනවා ඇති වීඩියෝ එක generate වෙලා තියෙනවා. ඔයාලට පේනවා මෙතන inset කියලා තියෙනවා. ඒක දුන්නාම වීඩියෝ එක මෙන්න මෙතනට එනවා. I still say that this was the best investment we made all year. Agreed. To the sunset and smooth sailing. Cheers everyone. ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සනට කිසිම අඩුපාඩුවක් නැති විදිහට මේ වීඩියෝ එක generate වෙලා තියෙනවා. හරි අපි තව වීඩියෝ clip එකක් හදාගෙන බලමු. මම මෙතනට prompt එක paste කරගන්නවා. generate දෙනවා. ඊපස්සේ අනිත් වීඩියෝ එකක් generate වුණා. මම මෙන්න මෙතන එකත් replace කරගන්නවා. හරි ඔයාලට පේනවා ගොඩක් smooth විදිහට ලස්සනට මේ වීඩියෝ එක generate වෙලා තියෙනවා. I still say this was the best investment we made all year. Agreed. හරි මම දැන් මේ වීඩියෝ දෙකම එකට කරලා තියෙන්නේ. හරි ඔයාලට මේකේ ඕනේ කොටස් ටික කපාගෙන ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මේක තප්පර 16ක් තියෙනවා. හරි දැන් අපි බලමු මේක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා මෙතන ෆයිල් කියලා එකක් තියෙනවා. ඒකට ගියාම ඔයාලට පෙන්නනවා මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කියලා බටන් එක. ඒකට ගියාම ඔයාලා මෙන්න මේ තියෙන MP4 වීඩියෝ කියන එකට ක්ලික් එක දෙන්න. ඔයාලට පේනවා මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් වෙනවා පෙන්නනවා. හරි ඔයාලට මෙන්න මෙතනින් පේනවා ඔයාලගේ download folder එකට මේ වීඩියෝ එක save වුණා කියලා. හරි ඉස්සරහට වීඩියෝ වලින් මම මෙන්න මේ තියෙන අනිත් option ටික ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන තියෙන voice over කියලා, image කියලා තියෙනවා, record තියෙනවා. මේ හැම දෙයක් ගැන මම ඔයාලට මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් කොහොමද මම අද ගෙනාපු වීඩියෝ එක? මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වුණා නම් පහළ තියෙන like button එක press කරලා වීඩියෝ එකට like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති ඔයාගේ යාළුවොත් ඉන්නවා නම් එයාලටත් මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන තියෙන ගැටලු නැත්නම් මොන හරි අහන්න දෙයක් තියෙනවා නම් නැත්නම් වීඩියෝ එක ගැන කියන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම comment section එකේ comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපේ කවිස් ටෙක්නොලොජි YouTube channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් brand new tech video එකකින් හම්බ වෙමු කවිස් ටෙක්නොලොජි YouTube channel එකකින්.